Hi everyone. ඔන්න ඉතින් අදත් මම ඔයාලට චූටි මිනි vlog එකක් අරන් එනවා. අද vlog එක නම් birthday vlog එකක්. අප්පච්චිගේ birthday එක හෙට. ඒ වුණාට හෙට අප්පච්චි වැඩට යනවා. මමත් ගෙදර නෑ. ඉතින් ඒ නිසා අපි හිතුවා අද චූටි පාටි එකක් දාන්න. දැන් අපි මෙයාලා ගෙදර යනවා. කේක් එකක් කපන්න අප්පච්චි දන්නේ නැහැ. එයාට බොරු කියලා තමයි අපි ආවේ එක්කරගෙන යන්නේ. අපි බලමු යාගේ රියැක්ෂන් මොන වගේද කියලා. ඊට පස්සේ රෑ කෑමට අපි ගෙදර ආයෙත් එනවා. ඉතින් ගත්ත gift එකත් බොරුවට කැත බෑග් එකකට දාගත්ත. එයාට දැනෙන්න දෙන්න බෑනේ. ඉතින් gift එකක් කියලා. ඊට පස්සේ මෙන්න මෙයාගේ තොප්පියක් දාලා දැම්මයි ගොඩින්. මෙන්න මෙයාගේ බඩු වගේක් කියලා. ඉතින් මෙයාලා ගෙදර තමයි අපි අද පාටි දාන්නේ. ඉතින් ඔයාලත් දැන් අපිත් එක්ක එන්න. කොහෙන්න කියන්නේ? ඉන්න. වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලන්න. බයි. දැන් ඉතින් මේ අපි ලහිරු අයියලාගේ දෙට්ට ඔන්න ඉතින් රෑ ගියා. අප්පච්චි බොරුවට පල්ලෙහා ඉන්නවා. එයා උඩට ආවේ නෑ. අපි ඉතින් බොරුවක් කියලා අයියත් එක්ක පල්ලෙහා තිබ්බා. ඒත්ති මේ බලන්නකෝ. මේ ඉන්නේ දාරුවක් කියන අංගි. එතකොට හිටියේ මල්ලි. ඉතින් ඒ දෙන්න අපි එද්දි මේවා ටික ඔක්කොම සරසලා ඉතින් අම්මයි මමයි හිතුවේ නෑ මෙච්චර දෙයක් ඇති කියලා. ඒ වුණාට ඉතින් ලහිරු අයියයි මල්ලි ඔන්න ඉතින් ඇවිදලා ගිහිලා ඔන්න ඕවා ටික අරගෙන ආවිල්ලා ඉතින් අප්පච්චිව හොඳටම සර්ප්‍රයිස් කරන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. ඊට පස්සේ අප්පච්චි දැන් පල්ලෙහා බොරු කියලා තියලා දැන් ඉතින් අපි ආව සර්ප්‍රයිස් කරන්න යන්නේ. අපි බලමු එයාගේ රියැක්ෂන් මොන වගේද කියලා. දිගටම vlog එක බලාගෙන ඉන්න. මල්ලි ගානේ කේක් එක. Happy birthday! Ayah, foto lagi. Ada? Ini nanti ini kan nanti ini deh lah. ලහිරු අයියයි අක්කේ කියලා කියන්නේ ඉතින් ඇත්තටම අපේම සහෝදරයෝ වගේ. ඒ තරම් ඒ දෙන්නගේ අපි අතරේ පුදුම බැඳීමක් තියෙන්නේ. හිතුවේවත් නැති විදිහට ලහිරු අයියා අප්පච්චි එක්ක ඒ බැඳීම. එතකොට අක්කි අපිත් එක්ක තියෙන බැඳීම ඒ වගේම අපේ චූටි රෝසමල. ඉතින් එයා පුංචි වුණාට අපිට ඒ දෙන ආදරේ ඇත්තටම ගොඩාක් ලොකුයි. ඉතින් ඒ බැඳීම ගැන කියන්න තේරෙන්න. ලහිරු අයියා අක්කි මේක බලනවා නම් ඔයාලා දෙන්නට thank you so much. ගොඩාරියක් ආදරේ. පොඩ්ඩක් සද්ද තියෙනවා. ඉතින් දන්නවනේ කට්ටිය එකතු වුණාම කට්ටිය කෑ ගහනවනේ. ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා. එයා චුට්ටක් බය වෙලා ස්ප්‍රේ එකට. ඒ නිසා ඉතින් එයා චුට්ටක් මූඩ් එක අවුල් වෙලා තමයි ඒ වෙලාවේ හිටියේ. කේක් කෑවෙන්නේ නැහැ. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් යද්දි මූඩ් එක හරි ගියා. කේක් කෑල්ලක් කාලේ යන්න.
ඒ ආදරේ බලන්නකෝ අපේ අම්මගේ අප්පච්චිගේ තියෙන. බලන්න ළඟට බලන්න. මේ බෑග් එකත් එක. හරි. ප්‍රමෝෂන් එක. පවුම ඈ. හිමීට ගන්න වැටෙයි. මෙඩිකල් වැටේ. ඔන්න ඔය විදිහට තමයි එදාරා ගත කෙරුණේ. ඉතින් බර්ත්ඩේ පාටි එක ඉවර පාටි නෙවෙයි. කේක් එක කපලි වෙලා හැමෝම ආයෙත් අපේ ගෙදර ආවරෑ කෑමට. ඉතින් දිගටම මේ vlog එක බලන් හිටපු අයට thank you so much. මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. දිගටම ලස්සන වීඩියෝස් ඔයාලට මම අරන් එන්නම්. එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. bye bye.